හරි මං අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ C# වල තියෙන තවත් widely used වෙන feature එකක් ගැන. ඒ තමයි delegates. මොනවද මේ delegates? හරි අපි මුලින් බලමු මොකක්ද මේ delegates කියන්නේ කියලා. හිතන්න අපි C# වෙන්න පුළුවන් Java වෙන්න පුළුවන් Python වෙන්න පුළුවන් ඕනම variable මේ ඕනම programming language එක අපි variables use කරනවා. එතකොට variable එකකින් මොකද්ද කරන්නේ? తాවකාලිකව මොකක් හරි value එකක් අපිට කරලා තියාගන්න. දැන් උදාහරණයට ඔයාලට බලන්න මේ වම් පැත්තේ ස්ක්වයර් එකේ මම දාගෙන තියෙනවා value කියලා variable එකක්. ඒකේ value එක මම 12 කියලා තමයි දාගෙන තියෙන්නේ. right? එතකොට මේ value කියන variable එක access කරන හැම වෙලාවෙම මට 12 කියන value එක ගන්න පුළුවන්. right? ඒ වගේම ඔයාලට දකුණු පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ තියෙන delegates වලට example එකක් වගේ. ඒ කියන්නේ මේ මට මේ දකුණු පැත්තේ box එකේදී value කියන variable එකේ මම දාලා තියෙන්නේ මේ method එකක්. ඇත්තටම delegates හදන්නේ මෙහෙම නෙවෙයි. ඔයාලා ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා. මෙතනදී idea එක තමයි delegate එකක් කියන්නේත් සාමාන්‍යයෙන් method එකකට තියෙන point එකක් වගේ දෙයක් තමයි මේ delegate එකක් කියන්නේ. හරියට නිකන් variable එකක් ඇතුලේ method එකක් දාලා තියෙනවා. අපිට ඕන වෙලාවට මේ method එක execute කරන මේ variable name එක access කරාම හරි. ඒතර ඕක තමයි සරලවම delegate එකක් කියන්නේ. right. අපි පොඩි example එකකින් බලමු කොහොම C# වල delegates එක වැඩ කරන්නේ කොහොමද අපි delegate එකක් හදන්නේ කොහොමද delegate එකක් call කරන්නේ කියලා අපි දැන් example එකකින් බලමු. okay හරි. අපි දැන් බලමු කොහොමද delegate එකක් අපි C# වල හදන්නේ කියලා. හරි. ඒක හරි සරලයි. මම ඔයා මෙහෙම මම class level එකේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. අපි method එකක් හදනවා හා සමානයි වෙනස ඔයාලා දන්නවා ඇති interfaces වල අපි එහෙම නැත්නම් abstract methods එහෙම හදනකොට අපි method implementation එකක් නැතුව method signature එක විතරක් අපි හදන අන්න ඒ වගේම දෙයක් තමයි අපි මේ delegate එකක් හදනකොටත් කරන්නේ. වෙනසක තියෙන්නේ මෙන්න මෙහෙම අපි delegate කියලා ඉස්සරහින් දානවා. delegate දැන් මම හදන method එකේ return type එක මොකක්ද return කරන්නේ? දැන් මම හිතනවා මම මොකුත් return කරන්නේ නැත්නම් මම void කියලා දාන්න පුළුවන්. void දාලා do something කියලා දාලා අපිට මෙහෙම close කරනවා. මේක සාමාන්‍ය method එකක් මහා සමානයි. දැන් මම අපි බලමු දැන් කොහොමද මේක use කරන්නේ කියලා. හරි. දැන් මම හදාගන්න මෙන්න මෙහෙම method එකක්. මේ method එක මම දැන් හදන method එක මෙන්න මේ තියෙන signature එකට සමානව තමයි හදන්නේ. right? මම මෙතන කියනවා public void මෙතන public නැතුව private කරමු. private void print hello කියලා දෙමු අපි. මෙතන hello කියන එක මම print කරනවා. right? දැන් මම කරන්නේ do something කියන එකෙන් මම variable එකක් හදනවා. මම කියනවා delete කියලා මම දාගන්නම්. මට ඒක සමාන කරන්න පුළුවන් මගේ method එකට print hello එකට. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේක static කරන්න ඕන. right? හරි. දැන් මම මේක print hello එකට දාලා ඉවර වෙලා දැන් මට පුළුවන් මේක සාමාන්‍ය method එකක් කතා කරනවා වගේ මගේ delegate එකේ variable එක මෙන්න මෙහෙම call කරන්න. right? මම මේක run කරලා බලන්න. මොකද වෙන්න බලමු output එක. right? ඔයාලට බලා ගන්න පුළුවන් hello කියන අපේ මෙතන console log එක print වෙනවා. දැන් මෙතන අපි ආයෙ තේරුම් ගමු. මෙතන අපි කරේ සාමාන්‍ය දෙයක්. line number 6 එකේදී මම delegate කියලා keyword එක මුලින්ම දාගෙන ඊට පස්සේ අපි සාමාන්‍ය method එකක් තමයි මේ හදන්නේ. මේ හිතන්නකො මෙන්න මේ method එකම තමයි මේ තියෙන්නේ මෙතන වෙන නමකින්. මේ delegate එකක අපි method එකක් දානකොට දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට මෙන්න මෙහෙම method එක හදන්නත් පුළුවන්. අනිත් දේ තමයි අවට පුළුවන් එහෙම දාන්න නැතුව arrow function එකක් වගේ හදන්න method එක. right? මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන් hello world. right? එතකොට අපිට මෙන්න මේ method එක නැතුව use කරන්නත් පුළුවන්. හරිද? ඔයාලට කැමති විදියකට මේක මේ හදන්න පුළුවන්. හරි? ඔයාලට බලා ගන්න පුළුවන් output එක hello world කියලා එනවා. right? ඔයාලට මෙතන ඔළුවේ තියා ගන්න ඕන කොහොමද ඔයා delegate එක call කරන්නේ? ඔයාලට call කරන්නේ සාමාන්‍ය method එකක් call කරනවා වගේම තමයි. මොකද මේ do something කියන්නේ method එකක්. right? හරි. දැන් මෙතන අපි බලමු කොහොමද return type එකක් එක වැඩ කරන්නේ. දැන් මම මෙතන හිතනවා මම return කරනවා integer එකක් return කරනවා. ඒ වගේම මම parameter එකක් ගන්නවා මේ පාර number 1 int number 2. දැන් මට මෙතන ඕනේ do something කියලා
මට මෙතන මේ ඕන මේ දෙක එකතු කරන්න එක වෙලාවකදී එකතු කරන්න එක වෙලාවදී ගුණ කරන්න අන්නේ වගේ වෙලාවකට අපිට මේ ඩෙලිගේට් එක යූස් කරන එක හරිම සිම්පල්. දැන් උදාහරණයකට මම මෙතන මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම මෙතන කියනවා add numbers කියලා එක ඩෙලිගේට් එකක් හදා ගන්නවා. මම ඒකේ මම කියනවා num1 num2 අරගෙන මට මේ දෙක එකතු කරන්න තමයි ඕන කියලා මම කියනවා. ඒ වගේම මම ආයෙත් ඒ ඩෙලිගේට් එකෙන් එකක් හදා ගන්නවා numbers අඩු කරන්න කියලා. හරිද? හරි. දැන් මට පුළුවන් මෙන්න මෙහෙම මම කියන්නම් addition කියලා දාලා මම කියනවා add numbers කියලා numbers දෙකක් දෙන්න පුළුවන් subtraction numbers දෙකක් දෙන්න පුළුවන්. දැන් මට මෙතන right line එක addition එකයි subtraction එකයි print කරලා බලන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. මේක run කරොත් අර බලන්න පුළුවන් addition එක 8යි 3යි 5යි එකතු කරාම 8යි 3ෙන් 5ක් කළාම ඍණ 2 කියලා ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන තියෙනවා මේක තමයි example එක. දැන් ඔයාට මේ කෝල් කරන තැනවා කෝල් කරන්න එකම ටයිප් එකේ variable එකට. හැබැයි යාලගේ implementation වෙනස්. මේක නිකන් අර interfaces එහෙම නැත්නම් abstract methods වගේ තමයි මේක නිකන් වැඩ කරන්නේ. right? හරි. okay. අපිට C# වලදී ප්‍රධාන වශයෙන් delegates වර්ග තුනක් මෙයාලා දීලා තියෙනවා. අපි මොනවද කියලා බලමු. right. C# වලදී මම කිව්වා අපිට delegates වර්ග තුනක් එයාලා දීලා තියෙනවා. එකක් func, action and predicate කියලා ඔහොම තුනක් දීලා තියෙනවා. හරි. දැන් අපි ඉස්සෙල්ලා delegate එකක් හදනකොට ඔයාලා දැක්කා අපිට delegate එකට owner return type එකක් දාන්න පුළුවන්, owner return type එකක් නොදා ඉන්න පුළුවන්. parameters ඕනනම් දාන්න පුළුවන්, ඕනනම් නොදා ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ delegates type තුනෙන් තියෙන්නේ අන්නේ හා සමාන දෙයක්. පළවෙනි මේ මෙතන func කියන delegate type එකෙන් වෙන්නේ ඔයා delegate එකක් ඒ කියන්නේ මොකක්ම හරි return type එකක් තියෙන delegate එකක් ඒක func. ඒක func delegate type එකක් විතර ගන්න පුළුවන්. ඊට පස්සේ return type එකක් නැති delegate එකකට action එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම predicate එකක් කියන්නේ return type එක boolean නම් අන්න එතකොට ඒක predicate delegate එකක් වෙනවා. right? අපි පොඩි example එකක් බලමු මේ කොහොමද මේ තුන වැඩ කරන්නේ කියලා. හරි. අපි ආයේ code එකට ආවා. දැන් මම මේ code එක අයින් කරගන්නවා. හරි. දැන් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. පොඩි example එකක් ගන්නවා. ඔයා හිතන්න ඔයාට shop එකක් තියෙනවා. ඒ shop එකේ ඔයාට ඉන්නවා සාමාන්‍ය normal customers ලා. ඒ වගේම ඔයාට ඉන්නවා VIP customers ලා. customer base එක. හරි. දැන් ඔයා ගාව තියෙනවා මෙන්න මෙහෙම මේ ඔයාගේ application එකේ මෙන්න මෙහෙම function එකක් තියෙනවා public static void total bill කියලා bill එකක් තියෙනවා. අපි හිතමු amount එක මම මෙන්න මෙහෙම ගන්නවා. right? amount එක තියෙනවා. ඊට පස්සේ මම amount එක ගන්නවා. හරි. දැන් ඔයා හිතන්න ඔයාගේ shop එකේ අවුරුදු season එක එනවා. එතකොට ඒ වගේ වෙලාවක normal customer කෙනෙක්ට 10ක් off වෙලා එහෙම නැත්නම් VIP customer කෙනෙක්ට 120ක් off වෙනවා. ඒ කියන්නේ discount එකක් හම්බ වෙනවා. එතකොට අන්න ඒ වගේ දෙයකදී මේ total bill කියන method එක ඇතුළතදී අපිට ඕන කොහොමද මේක වෙනස් වෙන්න ඕන විදිය. දැන් හිතන්න මට ඕන දැන් ගන්න int discount කියලා තියෙන method එකක්. එතන මම ගාව දැනට තියෙන මෙන්න මෙහෙම දෙයක් static int discount කියලා amount එක දැම්මට පස්සේ මොකක් හරි discount එකක් මේ එන විදියට මම මෙතන අපේ ගාව තියෙන මෙන්න මෙහෙම method එකක්. right? දැනට අපේ තියෙන implementation එක මෙහෙම. හැබැයි මේක normal customer කෙනෙක්ට වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේක ඇතුලේ discount එක calculate වෙන විදිය VIP කෙනෙක්ට වෙනම calculate වෙන්න ඕනේ. right? මෙන්න මේ වගේ වෙලාවකට තමයි අපිට function කියන එක ලස්සනට ඕන වෙන්නේ. හරි. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දැන් මම මේ total bill කියන එකේ parameter එකක් විදිහට මෙන්න මෙහෙම දාගන්නවා. func මෙන්න මේ func කියන්නේ delegate type එක. right? හරි. මේ delegate type එකේ අපිට මෙන්න මේ generic types දාන මේ triangular bracket එක අපිට දාන්න පුළුවන්. අපි මේකට ගන්න inputs විදියට ගන්න මේ arguments වල type සහ මේ output එක එහෙම නැත්නම් return කරන type එක. අපි මුලින් දාන types ටික අපිට ඕන තරම් මෙන්න මෙහෙම දාන්න පුළුවන්. දාලා අපිට මෙන්න මෙහෙම දිගටම දාගෙන යන්න පුළුවන් කැමති තරම් ප්‍රමාණයක් දාලා අන්තිමට මේ calculate discount කියලා මෙන්න මෙහෙම දාන්න පුළුවන්.
මේ අපිට ඕන තරම් මෙහෙම දාන්න පුළුවන්. අපි මේකට කොච්චර දැම්මත් අපි කොච්චර මෙහෙම පැරාමීටර්ස් දාගෙන ගියත් අන්තිම පැරාමීටර් එක තමයි නිතරම ඔයා මෙන්න මේ හදාගෙන ෆන්ක්ෂන් එකේ මේ ඩෙලිගේට් එකේ රිටර්න් ටයිප් එක වෙන්නේ මේ අන්තිමට දාන එක. රයිට්? එතකොට මේ මුල් තුන තමයි ඔයාගේ පැරාමීටර්ස් වෙන්නේ. හරි. දැන් අපිට ඩිස්කවුන්ට් එක කැල්කියුලේට් කරන්න ඕන එකම දේ මොකද්ද? අපිට ඕන එකම දේ තමයි amount එක. දැන් මෙතන amount එක දෙන්නේ integer වලින්. මම ඒ නිසා අපි integer එක පැරාමීටරයක් විදිහට ගන්නවා. amount එක sorry integer එක. ඊට පස්සේ output එක විදිහට අපිට මොකක්ද ඕන? අපිට output එක විදිහට ඕන අපි හිතමු double එක. අපිට double එකක් තමයි output විදිහට ඕන. හරි. ඕකේ. දැන් මට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. මට මේ මම discount එක එහෙම calculate discount කියලා මම amount එක දීලා මෙතන මම නිකන් වා කියලා දාගන්න. right amount plus discount එක තමයි එතකොට අපේ total bill එක වෙන්නේ. right total bill එක වෙන්නේ amount එක discount එක එකතු කරලා. හරි. මෙතනත් මේ function එකක් වුණත් අර සාමාන්‍ය method එකක් call කරනවා හා සමාන බලන්න කිසිම වෙනසක් නැහැ. මේක ඔයා method එකක් විදිහට consider කරොත් ඒ method එකෙන් return කරනවා double එකක් input එක විදිහට parameter එක විදිහට ගන්නවා integer එකක්. එතකොට සාමාන්‍ය method එකක්ම තමයි. කිසි වෙනසක් නැහැ. හරි. දැන් කොහොමද අපි මේක call කරන්නේ? මේ method එක අපි කොහොමද main එක ඇතුලේ call කරන්නේ? හරි අපි ඒක බලමු. හරි. දැන් මං ගාව ඔන්න දැන් VIP customer කෙනෙක් තමා මුලින්ම ඉන්නේ. හරි. එතකොට මට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. total bill කියන method එක call කරලා මම දැන් amount එකක් දෙනවා. මේ amount එක මම හිතමු මම කියන 1000ක් දෙනවා. දැන් අපි දෙන්න ඕනේ fund එකක්. මේ function එක pass කරන method එක මේ මෙතෙන්ට pass කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මේ දැන් මේ තියෙන function type එක මේ type එකෙන්ම ඔයාලට පුළුවන් මෙතන හදලා මෙහෙම හදලා arrow function එකක් ඔයාලට මෙතන discount amount කියලා දාලා amount එක කොහොමද calculate වෙන්න ඕනේ කියලා මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. right මම මෙතන කියනවා මෙයාට 120ක off එකක් දෙන්න ඕන මට. ඒ නිසා මෙතනින් වෙන්නේ මේක තමයි method එකේ implementation එක. right හරි. දැන් මට විතරස මෙතෙන්ට calculate discount කියන එක දෙන්න පුළුවන්. right සාමාන්‍ය method එකක් වගේම තමයි. හරිද? දැන් ඔය වගේම මට පුළුවන් අපේ normal කෙනෙක්ට normal customer කෙනෙක්ට discount normal කියලා දීලා එයාට දෙන්න 110ක off එකක් කියලා හිතලා මෙතන normal customer කියලා දානවා. දැන් මේක run කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලට බලන්න පුළුවන් පළවෙනි එක ඇවිල්ලා තියෙන්නේ VIP customer 1800යි bill එක අඩු වෙලා. ඊට පස්සේ total bill එක මේ 900යි. මෙතන මම එකතු කරලා තියෙන්නේ. මේ sorry මේක එකතු කරන්නේ අඩු කරන්න තමයි ඕන. හරිද? ඕකේ. හරි. දැන් මම කියවනේ දැන් ඔයාලට මෙන්න මෙහෙම පාස් කරන්න පුළුවන්. මෙහෙම නැතුව ඔයාලට කෙලින්ම එකපාරම කෙලින්ම මෙතන amount කියලා දීලා amount ගුණ කරමු අපි 0.8. right චලයි තියෙන්නේ. මෙතන ඔයා discount එක විතර print කරාම ඇති. discount එක විතරක් දී. right okay right දැන් අපිට හරියට එනවා. දැක්කනේ අපිට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි දැන් බැලුවේ function එක ගැන. ඔය විදිහටම අපිට action එක use කරන්නත් පුළුවන්. එතකොට action එක use කරනකොටත් හිතන්න මෙන්න මෙහෙම. හරි. අපි මේ methods ඔක්කොම අයින් කරමු. ඔයාගේ method එකක් තියෙන මොකක් හරි ලොකු process එකක් වෙන විදිහ. මෙන්න මෙහෙම එකක් තියෙනවා static void upload data කියලා method එකක් තියෙනවා. right. එතකොට මෙතන තියෙනවා මෙතන ඔයා ගන්නවා ඔයාගේ data ටික string data අර function එක කරා වගේම තමයි action එකත් ඔයාලට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. string දීලා ඔයා මෙතන දෙන්න පුළුවන්. අපි හිතමු call back කියලා. මෙන්න මේක හොඳ example එකක්.
callback. ඒ කියන්නේ මේ අප්ලෝඩ් එකක මේ මොකක් හරි දෙන process එක මේ complete වුණාට පස්සේ ඔයා මේ දෙන action එක මොකක් හරි දෙන method එකක් ඒක call වෙන්න ඕන. right? හරි. okay දැන් ඔයා හිතන්න ඔයා ගාව තියෙනවා මෙන්න මෙහෙම ඔයා දැන් console write line uploading data ඊට පස්සේ console write line uploading data it right ඒ වගේම ඊට පස්සේ uploading completed කියලා ආයෙ එක දානවා right හරි දැන් මේ ඔක්කොම ටික ඉවරනාට පස්සේ අපිට ඕන අපි දැන් user දෙන මේ මොකක් හරි දැන් හිතන්නකෝ දැන් ඔයා image එකක් profile picture එකක් upload කරනවා නම් එතකොට මේ upload එක ඉවරනාට පස්සේ ඔයා ඒක notify කරන්න ඕන ඔයාගේ page admin ලට මෙන්න මේ profile picture එක update වුණා කියලා. එතකොට ඒ වගේ scenario එකක්. right? එතකොට මොකක් හරි sensitive දෙයක් password එකක් update කරොත් ඔයා notify වෙන්න ඕනේ මේ ඔයා දැන් ඉන්න active sessions ඔක්කොම ටික අයින් වෙලා යන්න. එතකොට අන්නේ වගේ scenario වලද මෙන්න මේක ගොඩක් වැදගත්. හරි? හරි. දැන් අපිට පුළුවන් අර කලින් වගේම තමයි නිකම්ම ඔයාට ඔයා හදාගත්ත action එක නම දාලා call කරන්න තියෙනවා. මේකේ මම string data ටික ගන්නවා data කියලා අරගන්න ඕනේ. හරි මේ අර කලින් function එක වගේම තමයි මේ තියෙන අපි generics ගන්න ඕනේ. ඔයාට මේක නැතුවත් සාමාන්‍ය method එකක් හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. right සාමාන්‍ය method එකක් එතකොට. ඔයා දන්නවා අපිට method parameters එක හෝ නැතුව හදන්න පුළුවන්. ඒ වගේම තමයි action එකත්. මේ action එකේ triangle bracket වලින් අපි generic types දාන්න පුළුවන්. මේ types වලින් කියන්නේ අපි ගන්න parameters වල මොනවද ගන්න parameters කියලා. දැන් මම ගන්න string parameter එකක්. එතකොට ඔයාලා බලන්න පුළුවන් මෙතන error එකක් එනවා. මෙයා කියන එක parameter එකක් තියෙනවා දාන්න ඕන. දැන් මේකට මම කියන direct කියලා දානවා. right? හරි. okay. දැන් මම කරන්න යන්නේ මම කියන මෙන්න මෙහෙම. මට දැන් ඕන මේ ඔක්කොම ටික අප්ලෝඩ් වුණාට පස්සේ මට ඕන callback method එකේදී කියන්න ඕන data ඔක්කොම ටික මෙන්න මේ data ටික ඔක්කොම අප්ලෝඩ් වෙලා ඉවරයි කියලා notification එකක් යනවා වගේ වැඩක් කරන්න ඕන. හරි. එතකොට අර function එකේදී මම කතා කරා arrow function ගැන. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනත් එහෙදීම කරන්න. හිතන්න මම මෙතන මෙන්න මෙහෙම දැනට කලින් වගේම මේ callback කියලා දාලා මෙතන string එකක් දාගමු data කියලා. right ln data කියලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් අර කලින් එකේ වගේම upload data මම data විදියට දෙන්නම්. මෙතන කියලා දැන් අපි data විදියට දෙමු මෙන්න මෙහෙම එකක්. image.jpg කියලා දෙන්නම්. right finished uploading notification right එන්නේම දෙමු අපි ඒක දැන් අපිට බලුවන් මෙතන data ටික දීලා callback එක මෙන්න මෙහෙම දෙන්න ලස්සන්ට දැන් මම run කරලා බලමු මොකද මෙතන එන්නේ කියලා right ඔයාලා බලා ගන්න පුළුවන් අපේ ඔක්කොම ටික console logs ටික ඉවරනාට පස්සේ මේ callback method එක execute වෙලා තියෙනවා අපි ඒක දුන්න action එක right ඕක තමයි සරලම action එකක් කියන්නේ ඔයාලට මේක මෙහෙම දාන්නත් පුළුවන් එහෙම නැත්නම් සරලවම මෙන්න මේ ටික මෙහෙම දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති විදිහකට ඔක කරන්න පුළුවන්. එහෙම ඉෂුව එකක් නැහැ. right? හරි. ඔය දැන් අපි බැලුවා function එක බැලුවා. අපි දැන් action එක බැලුවා. දැන් අපි බලමු predicate එක කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් හිතන්න ඔයා මොකක් හරි action එකක් කරනවා. ඔයාට ඒ action එක කරන අතරතුර මොකක් හරි boolean value එකක් ඕනේ. මේක true වුණොත් මේ action එක නතර වෙන්න ඕනේ. false වුණොත් මේ action එක continue කරගෙන යන්න ඕනේ. right? හරි. දැන් හිතන්න මෙන්න අපි ගමු upload data උදාහරණෙම uploading data starting අපි දුමු uploading තියෙනවා starting uploading කියලා දෙනවා ඊට පස්සේ verifying data කියලා එනවා ඊට පස්සේ ඔයා ගාව මෙතන තියෙනවා data verify වුණාද නැද්ද කියලා බලන්න method එකක් ඔයාට ඕන. එතකොට මේක ඔයා යවන data මත ඔයා දැන් image ගන්න යන්නේ ඒක verify වෙන විදිහ වෙනයි. එතකොට ඔයා PDF ගන්න යවන්නේ ඒක verify වෙන විදිහ වෙනයි. එතකොට ඒක වෙනස් වෙනෝනේ. ඒතකොට අන්න ඒ නිසා ඔයාට එකම method එකක් ඇතුළේ ඔක්කොම කරන්න ඕන වෙන වෙන method හදන්නත් බෑ. එතකොට අන්න ඒ වගේ වෙලාවක
ඔයාලට මෙන්න මේ predicate කියන delegate එක use කරන්න පුළුවන්. right predicate කියන delegate එකත් මෙන්න මෙහෙම තමයි. මම data කියලා ගන්නවා. sorry predicate කියලා ගන්නවා. ඒකේ මම ටික අයින් කරගන්නම් දැනට. ඒකේ මම is data verified කියලා තියෙනවා method. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. right හරි. එතකොට මට පුළුවන් මෙන්න මෙහෙම if is data verified කියලා මේ method එකක් වගේම සාමාන්‍ය method එකක් වගේම call කරන්න. මේක මෙහෙම නැති වුණොත් මම කියනවා data is not verified කියලා මේක මෙතනින් ඉවර කරනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට method එක continue කරන් යන්න දෙනවා. right හරි. දැන් බලමු මේක කොහොමද call කරන්නේ කියලා. කලින් විදියම තමයි කිසි වෙනසක් නැහැ. upload data ඊට පස්සේ මම මුලින්ම data ටික දෙනවා. අපි data ටික විදියට දෙමු test jpg කියලා. right okay. ඔන්න දැන් predicate එක දෙන්න යන්න තියෙනවා. හරි. මේ predicate එකේදී මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මම කියනවා data මේක දැන් return කරන්නේ data.contains ඒකේ .jpg තියෙනවා මේක true කියන එක තමයි මේ return කරන්නේ මම. හරි. මෙතන arrow function එකෙන් කරන්නේ ඒක. මේ මොකද data.contains එකෙන් වෙන්නේ .jpg කියන මේ character set එක මේ data කියන variable එකේ ඇතුලේ තියෙනවා නම් එතකොට මේ contains එකෙන් return කරන true එහෙම නැත්නම් false return වෙනවා. right. දැන් මේක run කරලා බලමු මොකද වෙන්නේ කියලා. right. ඔබ බලන්න start and upload verify and ඔක්කොම complete යනවා. එතන මෙන්න මෙහෙම නැතුව මම png කියලා දාලා run කරනවා. හරි. එහෙම වුණොත් ඔයාලට බලා ගන්න පුළුවන් data not verified කියලා මාගේ application එකට අපිට අපි expect කරපු විදියට exit වෙලා තියෙනවා. right. ඉතින් ඕක තමයි සරලවම delegates කියන්නේ. අපි ඔයාලා දැන් දන්නවා function එකක් කියන්නේ මොකක්ද? කියන්නේ func action ඒ වගේම predicate කියන වර්ග තුන ගැන ඔයාලට idea එකක් තියෙනවා. ඉතින් මේවයින් ඔයාලා examples කරන්න පුළුවන් නම් තව මේ ගැන පොඩි idea එකක් ගන්න sample codes බලන්න. එතකොට ඔයාලට idea එක එනවා. එතකොට ඔයාලට හොඳ code එකක් මේ හදා ගන්න පුළුවන්. හොඳ maintainable code එකක් ගන්න පුළුවන්. මේව ගැන හොඳ idea එකක් තියෙද්දි. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න අපි ඒ ගැන කතා කරමු. එහෙනම් ඊළඟ වීඩියෝ එකට එනකම් එහෙනම් අද හැමෝටම goodbye.